සුබ දවසක්. මම මේ පොතක් කියවන ගමන් ඉන්නේ. ඒකේ තිබ්බ පොඩි කාරණයක් කියවන්න යන්නේ. මේකේ පළවෙනි පාඩම විතරයි මේ කියවුවේ. ඊට පිටු 7ක් පිටු 10ක් කියවුවා. 10 යම් පොඩි දෙයක් තියෙනවා. ඒක කියන්න තමයි ඔබට ගත්තේ. මොකද්ද කියන්නේ? දරුවන් සම්බන්ධව තමයි මේ පොත තියෙන්නේ. ඒ ආදර සම්බන්ධතා දරුවන් එක්ක පවතින සම්බන්ධතාවය ගැන. මම මේකේ තියෙන ඒවත් එක තවත් එකතු කරලා ඔබට දෙයක් දෙන්න තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. මේක මට වැදගත් උනේ ඉඳලා. මොකක්ද කියන්න යන්නේ සමහර විට අපි දරුවන්ගේ දේවල් වලදී දෙමාපියන්ටම වරද දානවා. නැත්තම් දරුවන්ට වරද දානවා. නැත්තම් අපිට වටේ ඉන්න පිරිස් වලට නැත්තම් යාළුවන්ට ආශ්‍රය කරන කට්ටියට ඒගොල්ලන්ට කොහොම වරද දානවා. දැන් මෙතනදී අපි මේ ප්‍රශ්නේදී හඳුනා ගන්න ඕනේ ඒකට කියන්නේ මොකද්ද? මූලික වුණු බීජය හඳුනා ගන්න ඕනේ. මූලික බීජය හඳුනා ගන්නේ නැතුව අපිට ප්‍රශ්නයකට උත්තර සපයන්න බෑ. මේ බීජය හඳුනාගත්තට පස්සේ තමයි කියන්නේ මූලික මේ ප්‍රශ්නේ අට ගැනීමට හේතුන හේතුව හඳුනා ගන්න ඕනේ. දැන් මේ සිද්ධි දාමයත් එක හැම දරුවෙට්ටම ඉපදෙනකොට නේචර් එකෙන් පවතින ගුණාංග 9ක් තියෙනවා. හරිද? ගුණාංග 9ක්. මේ ගුණාංග 9 මම ඔබට එකින් එක කියන්නම්. පළවෙනි එක තමයි ක්‍රියාකාරකම් මට්ටම. මේ පොතේ තියෙන විදිහට මම කියන්නේ මේකට තව මම ගොඩක් ආත්මිකව දේවල් එකතු කරලා තමයි ඔබත් සමග බෙදා ගන්න යන්නේ. ක්‍රියාකාරකම්. පළවෙනි කාරණේ ක්‍රියාකාරකම්. ඊළඟට ක්‍රියාකාරකම් කිව්වම දරුවෙක් ඔහුගේ උදාසීනත්වය, ඔහු කොහොමද මූ වෙන ආකාරය, නැත්නම් ඔහු කොහොමද දේවල් එක්ක සම්බන්ධ වෙන්න විදිය, ඒ ආකාරය, ඔහුගේ තියෙන වේගය, ඒ ඔක්කොම බලපානවා ක්‍රියාකාරකම්. ඔහුගේ ක්‍රියාකාරකම් මට්ටම උපතින්ම අරන් එන එක. එතකොට රිද්මයානුකූලභාවය, කුසගින්න, දැනෙන ආකාරය, නැත්නම් ඔවුන්ට අපිගේ මල පහ කිරීමේදී නැත්නම් ඒ දේවල් කරන විදිය, නිදා ගැනීම, අවදිවීම, මේක ක්‍රමවත් බවක් තියනවද අක්‍රමවත් බවක් තියනවද කියන එක ඒකත් ඔවුන් උපතින්ම ගේන එකක්. හරිද? ගේන එකක් කියන්නේ මේ ගුණාංගත් එක්ක තමයි ඔවුන් ඉදිරියට එන්නේ. දැන් මේක මම කියලා ඉවරනකන් ඉන්න අනිත් ටික මේ ප්‍රශ්න ආන්න ප්‍රශ්න ආමු. හරිද? තුන්වෙනි කාරණාව ප්‍රවේශය සහ ඉවත්වීම. ප්‍රවේශය සහ ඉවත්වීම. දැන් මේක කිව්වම ඔයගලන්ට අඬල දෙමළ වගේ තියෙන. නමුත් මේක සම්පූර්ණයෙන් යවම ඔයගලන්ට තියෙන කාරණේ පැහැදිලි වෙයි. පළවෙනි කාරණේ කිව්වා ක්‍රියාකාරකම් මට්ටම, දෙක කිව්වා රිද්මයානුකූලභාවය, නැත්නම් ක්‍රමවත් බව සහ අක්‍රමවත් බව, ප්‍රවේශය සහ ඉවත්වීම. මම තේරෙන භාෂාවෙන් කියවන ඔවුන් ආහාර එක්ක, සෙල්ලම් බඩු එක්ක, පුද්ගලයෙක් එක්ක ප්‍රතිචාර දක්වන විදිය, ඕකට තමයි ප්‍රවේශය සහ ඉවත්වීම කියලා කියන්නේ. දැන් ඊළඟට හතරවෙනි කාරණේ තමයි අනුවත්තර වීමේ හැකියාව. පරිසරයේ වෙනස්කම් මත, සමාජයේ වෙනස්කම් මත, එක එක කාලගුණික සිටුේෂන් මත අනුවර්තන වීමේ හැකියාව. හරිද? මේවත් අරගෙන තමයි එන්නේ. පස්වෙනි කාරණේ තමයි ප්‍රතික්‍රියාවල තීක්ෂණ භාවය. නැත්නම් ඒකට කොහොමද කියන්නේ? ඒකට කියන්නේ ඔහුගේ තිබෙනා වූ ශක්තිය, යම් දෙයක ප්‍රතික්‍රියාවකට අනුව ඔහු ප්‍රතිචාර දක්වන ශක්තිය කියන්න පුළුවන්. නැත්නම් ඒක එන්නේ මානසිකව මනෝභාවයකින් යුතුව තමයි ඒක වෙන්නේ. හරිද? මේක මේ මට පිස්සු කියලා හිතන්න එපා. මේක මට වැදගත් උනේ ඉඳ ඔබත් සමග බෙදා ගන්නවා. හරිද? ඊළඟට තමයි 6 වෙනි කාරණා ප්‍රතිචාර දැක්වීමේ උපරිම සීමාව. ඔවුන් ප්‍රතිචාර දක්වන්න කොල්පමණ කාලයක් ගත කරනවද, නැත්නම් ඒ උපරිම උත්තේජනයට පත් වෙලා, මම මේ ගොඩක් බර වචන කිව්වට පස්සේ මේ සරලව පැහැදිලි කරනවා ප්‍රතිචාර දක්වන්න කොච්චර ඔවුන්ට අවශ්‍යතාවයක් තියෙනවද කියන එක තමයි ඊළඟ කාරණේ. ඒක 6 වෙනි කාරණේ. 7 තමයි මනෝභාවය, නැත්නම් ගුණාත්මක භාවය, නැත්නම් එතන කියනවා ධනාත්මක මනෝභාවය සහ ඍණාත්මක මනෝභාවය කියලා. ඒ කියන්නේ සෙල්ලක්කාරකම, ප්‍රීතිමත් වීම, මිත්‍රශීලී වීම, අප්‍රසන්න, දුක්බර වීම, ඒක ඉමෝෂන් එක තියෙන දෙයක්. හරිද? කන්ටැක්ට් වෙන දෙයක්. ඊළඟට 8 වෙනි කාරණේ තමයි, දැන් මේක අහනකොටත් ඔබ හිතයි මට පිස්සු කියලා. කමක් නැහැ. මේක ඉවරනකන් ඇහුවොත් ඒක හොඳටම තේරෙයි මේ කාටද පිස්සු තියෙන්නේ කියලා. 8 වෙනි කාරණේ තමයි අවධානයට වෙනතකට යොමු කිරීමේ හැකියාව. දරුවන් ඇසිරීම කෙරෙහි බාහිර පරිසරයේ බලපාන ආකාරය. ඒ කියන්නේ අවධානය වෙනතකට යොමු කිරීමේ හැකියාව. මේවත් එක්කම තමයි දරුවෙක් බී වෙන්නේ. හරිද? මේ ගුණාංගات එක්ක තමයි ඇඩි දැඩි වෙන්නේ.
9වෙනි කාරණේ තමයි අවධානය යොමු කිරීමේ පරාසය නොපසු බට උත්සාහය. මේක කියන්නේ කිසියම් ඔබ ක්‍රියාකාරකම් කරනකොට අවධානය දෙන කාලය, බාධාමය වූ ක්‍රියා කරන විදිය මේවා ඔක්කොම බලපානවා. හරිද? දැන් මේකේ 3 4 5 6 7 8 මේ කාරණා ගොඩක් වැදගත් වෙනවා. මම නැවතත් කිව්වොත් ක්‍රියාකාරකම් මට්ටම, රිද්මයානුකූල භාවය, ප්‍රවේශය ඉවත් වීම, අනුවර්තන වීම හැකියාව, ප්‍රතික්‍රියාව ඒ තීක්ෂණතාවය, ප්‍රතිචාර දැක්වීමේ උපරිම සීමාව, මනෝභාවය නැත්නම් ගුණ ඍණාත්මක මනෝභාවය සහ ධනාත්මක මනෝභාවය, අවධානය වෙතකට යොමු කිරීමේ හැකියාව, අවධානය යොමු කිරීමේ පරාසය නොපසු බට උත්සාහය. දැන් මෙතනදී මම කියන්න කැමති කාරණේ තමයි දරුවන්ව මේ කාරණවලදී අපි සමහර විට දරුවන්ට හැමදේම දෙනවා. දරුවන්ට ආදරේ හැමදේම දෙනවා. ඔවුන් කරන දේවල් කොහොමදයි. නමුත් මේ කාරණා 9 අනුව අපි අවධානය යොමු කරලා හිටියොත් ඔවුන්ට ඔවුන් ගෙන උපන් ඇටි මට්ටමේ අනුව මේ කාරණා එක්ක ඔවුන්ගේ ජීවිතය ගත කරන්න පුළුවන්. දිගටම ගෙනියන්න පුළුවන්. එතනින් ඔවුන්ගේ තිබෙනා වූ ශක්ති ප්‍රමාණය අනුව ඔවුන් අර ඒ කාරණා 9ට ඔවුන්ගේ ජීවිතය තුලින් නික්මෙන ප්‍රතිශතය අනුව ඔවුන් කොයි ආකාරයේ දරුවෙක් වෙනවද කියලා තීරණය වෙන්න පුළුවන්. නමුත් දෙමව්පියන්ගේ බලපෑම තුලින් මේවා වර්ධනය කරගන්න, මේ ක්‍රියාකාරකම් වර්ධනය කර ගැනීම දෙමව්පියන්ගේ බලපෑම තුලින් දරුවාගේ තියෙන ඒ අඩු මට්ටම වැඩි කරගන්න පුළුවන්. අර ක්‍රියාකාරකම් 9ම වැඩි කරගන්න පුළුවන්, ප්‍රතිශතය වැඩි කරගන්න පුළුවන් දෙමව්පියන්ගේ තිබෙන උනන්දුව සහ උත්සාහය සහ කැපවීම මත දරුවවගේ තීරණය වන මාර්ගය වෙනස් කරන්න පුළුවන්. දරුවාගේ ඒ උපතින්ම ස්වභාවයෙන්ම ගෙනාපු ඒ කාරණාත් එක්කම තීරණය වෙන ස්වභාවය වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඒකින්ද මම අද දවසේ ඔබට දෙයක් කියන්නට කැමති. ඒකයි දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ දරුවන්ව කුඩා කාල සිටම ඔවුන්ව නිසි මාර්ගයේ ඔවුන්ව පුරුදු පුහුණු කරන්න කියලා. ඒක දෙමාපියන්ගේ වගකීමක්. ඒක දරුවන් කැමති දේ සෙල්ලම් බඩුව අරක මේක හරන් දෙනවා වගේම ඔවුන්ගේ සිතුවිලි සහ හැඟීම් එක්ක පුදුම වටිනාකමක් දෙන්න ඕනේ. ඒ වලට පුදුම සැලකීමක්, පුදුම උනන්දුවක්, උත්සාහයක් දරන්න ඕනේ. ඒවා කොහොමද සෝල්ව් කරන විදිය, අනිත් දෙමාපියෝ කරන විදිය, අනිත් එක්කෙනා කරන විදිය අපිට අදාළ නැහැ. අදාළ වෙන්නේ කොයි දෙමාපියත් මේ සිස්ටම් එක අනුව දරුවන්ව ගොඩනගන්න ඕනේ. ඒකේ අර තියෙන මේ කාරණා හඳුනගෙන ඔවුන්ගේ තිබෙන දුබලතාවයන්, ප්‍රබලතාවයන්, දරුවෙක් වුණාම ඔවුන්ගේ දුබලතා තියෙනවා, ප්‍රබලතා තියෙනවා. මේ කාරණාවල වැඩි අඩුවෙන් තියෙනවා. ඉතින් මේ කාරණා 9 වැඩි අඩුවෙන් තිබ්බම අපි දැනගන්න ඕනේ මේ වැඩියෙන් තියෙන ඒවා පවත්වාගෙන යන්නත්, අඩුවෙන් තියෙන ඒවා වර්ධනය කරන්නත්. ඒකින්ද ඒකේ ප්‍රධාන පුරුකවන්නේ දෙමාපියෝ. දෙමාපියෝ තමයි ඒ දරුවන්ට මේක පොතේ පිටු 10යි කිව්වේ තාම ඉස්සරහටත් මම වීඩියෝ එකක් කරන්න ඉතුරු ටික කියලා. මේකින්ද දෙමාපියන්ගේ වගකීමක් තියෙනවා මේ දරුවන්ව ගොඩනගන එක. හරිද? ඉල්ලන දේ දෙනවා වගේම ඉල්ලන දේ තුලින් දරුවන්ගේ අර දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන තැනට දරුවා වෙන්නේ නැහැ. හරිද? දරුවාගේ මාර්ගය ඔබට වෙනස් කරන්න පුළුවන්. අර කාරණාවල ප්‍රතිශතය වැඩි කරන්න පුළුවන්, ඔබට අඩු කරන්න පුළුවන්. මොකද නිවස තමයි ප්‍රධාන දේ. නිවස තමයි, දෙමව්පිය තමයි ප්‍රධාන ගුරුවරු දෙන්න දරුවන්ගේ දිශාවල් වෙනස් කරන. ඒකින්ද දෙමව්පියනි මටත් එක්ක පියාණනි තාත්තලා දෙමව්පිය ඉන්න මේ දරුවෝ ඒ කියන්නේ වයිෆ්ලා මේ හැම දෙනෙක්ම මේ කාරණේ වෙත යොමු වෙන්න ඕනේ. දරුවට ඔය දේවල් කරන්න දීලා බලාගෙන ඉන්න එක නෙමෙයි වෙන්න ඕනේ. දරුවාගේ නිදහසක් තියෙන්න ඕන. නමුත් අර කාරණා ASCII දරුවව ගෙනිලා අතහැරියොත් දෙවියන් වහන්සේගේ දේ බලවත් දෙයක් ඔබට කරන්න පුළුවන්. ඒ හින්දා අඩු වැඩියෙන් දරුවන් උපත්තිම ගේන දේවල් එක්කම ඔහුට තිබෙන්නා වූ දේවල් එක්කම ඒක වැඩි දියුණු කරන්නත්, අඩු ඒවා වැඩි දියුණු කරලා වැඩි ඒවා පවත්වාගෙන යන්නත් දෙමාපියන්ගේ වගකීමක් වෙනවා. මේ කාරණා 9 මතක තියාගෙන. හරිද? ඔබට ඒ වගකීම පෑර අරින්න එපා මොනෑම හේතුවක් මත. ඔබ හැංගීම් වටිනවා දරුවන්ගේ. ඒ හින්දා ඔබ සමට ජේසු පීඨයි. සුබ දවසක්.
තවත් දිනක අපි යමු.